ඒතර අපි දන්නවා මේ ඉඩම කාගේද කියලා. ඒතර මේ ඉඩම කාලයක් බැසිල්ගේ කිව්වා. කාලයක් මේකට අයිතිකාරයෙක් නැහැ කිව්වා. ඒතර මෙතන අක්කර 16ක ඉඩමක් මේ වගේ වාණිජ වටිනාකමක් තියෙන භූමියක් සම්පූර්ණ ජනතාවගෙන් හොරා කාලා ඊට පස්සේ දැන් රජයට පවරගෙන තියෙනවා. දැන් අපි විශ්වාස කරනවා මේක රජයට පවරගත්ත කියලා විතරක් මදි. එතනින් එහාට ගිහිල්ලා විශ්වවිද්‍යාලවල තියෙන ඉඩකඩ ප්‍රශ්නය පුළුල් කරන්න, ඉඩකඩ ලබා දෙන්න අඩුම තරමින් මේ කොළඹ අවට තියෙන විශ්වවිද්‍යාල හරි මේ භූමිය පවරාගත යුතුයි. අපි අන්තර විදියට ක්ෂණික සටනක් ආරම්භ කරලා අද දවසේ වෙද්දී කාලයක් තිස්සේ බැසිලිය කියපු හැබැයි දැන් අයිතිකාරයෙක් නැති මේ ඉඩම අන්තරේ විදියට අල්ලගත්තා. හරිද? නිසා අපි විශ්වාස කරනවා අපි අද මෙතන කඳවුරු බඳිනවා. අපේ ඉල්ලීම් දිගටම අපි රජයට කියනවා. ජනතාවාදී ආණ්ඩුවක් නම් ආණ්ඩුවට දැන් ඔප්පු කරන්න පුළුවන් මේ දේවල් නිශ්චිතව විශ්ව ව්‍යාපාරයේ විදියට අපි අරගල කරලා මෙතෙන් ඇවිල්ලා දිනවා වගේ මෙතෙන් එහාට ගිහිල්ලා මේ ඉඩම් ටික විශ්වවිද්‍යාලවල බෙදලා දෙනකම් මේ සටන නතර වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලවල දැවන්ත ගැටළු ප්‍රමාණයක් තියෙනවා. විශ්වවිද්‍යාලවල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙදි තමයි පහුගිය දේශපාලඥයෝ පාලකයෝ මේ විදියට ජනතා වදු මුදල් වලින් මේ විදියට සුරසප ගත්තේ. තා ඔබට පේනවා මේ නිවස මොන වගේ තත්ත්වයක්ද කියලා. ඒතර මේක එළිය බෝඩ් වලින් මේ නිවසට එන්න පුළුවන් විදියට මේක භූගත බංකර් හදලා එහෙම තමයි පාලකයෝ ශ්‍රපවින්නේ. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපගේ YouTube channel එක subscribe කර bell button එක click කරන්න.